Hi guys, welcome back to our YouTube channel Family Trails. අපි අද යන්නේ ට්‍රින්කෝ. අපි දැන් ඉන්නේ කන්තලේ. ට්‍රින්කෝ වලට ගොඩක් ළඟයි. මේ කන්තලේ වැව තියෙන්නේ. මේක හරිම ලස්සනයි. ඉතින් අපි චුට්ටක් මෙතන නතර වෙලා හිටියා. අපි මේ යන්නේ කන්‍යා උණු වතුර ලිං බලන්න. මේක බලන්න යන රුපියල් 50ක් දීලා ටිකට් එකක් ගන්න ඕනේ. මෙතන උණු වතුර ලිං 7ක් තියෙනවා. මේ ලිං වල තියෙන වතුර වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් වෙනවා. ජනප්‍රවාදයේ තියෙනවා මේ උණු වතුර ලිං ගැන කතාවක්. රාවණ රජතුමාගේ මෑණියන්ට වැළඳිලා තිබුණලු කුෂ්ඨ රෝගයක්. ඉතින් දවසක් රජතුමා හීනෙන් දකිනවලු උණු වතුර තියෙන තැනක් තියෙනවා. එතනින් නෑවොත් එයාගේ මෑණියන්ගේ මේ ලෙඩේ හොඳ කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ රාවණ රජතුමා මෙතන කෝවිලක් සහ උණු වතුර ලිඳක් හදලා තියෙනවා. ඊට පස්සේ මෑණියන් මෙතනින් ස්නානය කරාම එතුමියගේ තිබ්බ කුෂ්ඨ රෝගය හොඳ වුණා කියලාත් කියනවා. ඊළඟට අපි ආවේ ඩියර් පාක් එකට. මෙතන අපිට ඩියර්ස්ලට ෆීඩ් කරන්න පුළුවන්. මෙතන එක එක ගණන් වලට කෑම විකුණනවා. ඉතින් අපිට පුළුවන් කෑම ප්ලේට් එකක් අරන් ඒගොල්ලන්ට කෑම දෙන්න. මේ පාක් එක ඇතුලේ මෝ ගොඩාක් ඉන්නවා. කෑම දෙද්දි හරි පරිස්සමෙන් දෙන්න ඕනේ. මොකද කෑම ටික දැක්ක ගමන් ඒගොල්ලන් ඒක පෙරලගෙන කන්න තමයි හදන්නේ. මේ ඩියර් පාක් එකට ගිහලා වැඩිම සතුටු වෙන්නේ සියර තමයි. එයාට හරිම ආසයි ඉතින් මේ ඩියර්ස්ලට ෆීඩ් කරන්න. අපිට ඉතින් මේ වගේ තැන් හම්බෙනවා හරි අඩුයිනේ. අනිත් එක තමයි මේ පාක් එකට යන්නේ කිසිම ගාණක් අය කරන්නේ නැහැ. දැන් අපි මේ යන්නේ ට්‍රින්කෝ වෙන හැමෝම වගේන ප්‍රසිද්ධ තැනකට. ඒ තමයි තිරුකෝණේශ්වරම් කෝවිල. ලෝකයේ ශිව දෙවියන් වෙනුවෙන් තියෙන කෝවිල් අතරින් බලවත්ම කෝවිලක් කියලා කියනවා මේ තිරුකෝණේශ්වරම් කෝවිල. මේ කෝවිල රාම රාවණා යුගයේ සිට පැවතෙන අවුරුදු 6500කට වඩා පැරණි කෝවිලක් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ කෝවිලට ගිහිල්ලා බැලුවාම වටේටම පේන්නේ ලස්සනට නිල් පාටට ට්‍රින්කෝ බීච් එක. මෙතෙන්ට කියන්නේ රාවණා කැපුම කියලා. මේක අඩි 150කට වඩා උස තනි කළුගල් බිත්ති වලින් හැදුණු දෙබොක්කාවක්. සමහරු මෙතෙන්ට ලවර්ස් ලිප් කියලා කියනවා. ඒකට හේතුව විදිහට ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ පෙම්වතුන් දෙන්නෙක් මෙතනින් පැනලා දිවිනසා ගත්තා කියලා කියන නිසා. මෙතන මුහුද නම් ටිකක් ගැඹුරුයි. අපි දැන් මේ යන්නේ ෆෙඩරික් ෆෝර්ට් එක හරහා. පෘතුගීසි ජාතිකයන් විසින් තමයි මේක හැදුව කියලා සඳහන් වෙන්නේ. පෘතුගීසි ජාතිකයන් මේක හැදුවට ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් විසිනුත් මේක පාලනය කළා කියලා සඳහන් වෙනවා. දැනට මේක පාලනය කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින්. මෙතන මියුසියම් එකක් තියෙනවා. ඔයාලා ඒක බලන්න යනවා නම් කලින් අවසර ගන්න ඕනේ. ඔයාලට මේ පේන්නේ අපි අර තිරුකෝණේශ්වරම් කෝවිලේ ඉඳලා බලනකොට වටේටම පෙනුන මුහුද. මේ ත්‍රිකුණාමලයේ මුහුද වෙරළ තමයි මේ පේන්නේ. අපි දැන් මේ ඉන්නේ උප්පුවේලි බීච් එකේ. අපි අද රැට නතර වෙන්නේ මේ උප්පුවේලි බීච් එකේ තියෙන හොටෙල් එකක. ඒකට විශේෂ හේතුවක් තමයි මේ බීච් එකේ තියෙන මේ රෙස්ටොරන්ට් ගොඩාක් තියෙනවා. ඉතින් අපිට රැට බීච් එකට වෙලා ඩිනර් එක ගන්න පුළුවන්. මේ ට්‍රින්කෝ ආවොත් ඒ එක්ස්පීරියන්ස් එක ඔයාලට හොඳටම ගන්න පුළුවන්.
ඔගොල්ලෝ මේ දකින්නේ මාළු දැලක් අදිනවා. මේ මාළු දැල කලින් දවසේ දාලා තියලා උදේට තමයි කට්ටිය ගොඩක් එකතු වෙලා අදින්නේ. මම කලින් මේ වගේ දෙයක් දැකලා නැහැ. මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. මේවට ඒගොල්ලෝ එක එක නම් කියනවා. ඒ දැල දාන එකට දැල අදින එකට ඒගොල්ලන්ගේ භාෂාවෙන් කියනවා. මම නම් ඒව දන්නේ නැහැ. මේක හරිම අමාරු වැඩක් කියලා බලාගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ. ඒගොල්ලන් පැය ගාණක් තිස්සේ මේ දැල ඇදලා ඊට පස්සේ තමයි මේ විදිහට මාළු ටික ගන්නෙ. එයාලා අපිට කිව්වේ සමහර වෙලාවල් තියෙනවලු කොච්චර පැය ගාණක් මේ දැල ඇද්දත් එක මාළුවෙක්වත් අහුවෙලා ඉන්නේ නැති වෙලාවල්. එහෙම දවසුත් ඒගොල්ලන්ට තියෙනවලු. ට්‍රින්කෝ වල තියෙන බීච් හරිම ලස්සනයිනේ. මේ තියෙන්නේ ඒ වගේ තවත් ලස්සන බීච් එකක්. මේ තමයි මාබල් බීච්. මේ බීච් එක අයිති ගුවන් හමුදාවට. ඔයාලා මේක බලන්න යනවා නම් ඇතුල් වෙන කලින් ටිකට් එකක් ගන්න ඕනේ. ඒ යන පාර දෙපැත්තත් හරිම ලස්සනයි. මං හිතන්නේ පොලිතීන් කොලයක්වත් දාන්න නැතුව ඒ හැමදේම කරන්නේ ගුවන් හමුදාව විසින්. මේ බීච් එක ළඟ තියෙනවා ගුවන් හමුදාව විසින් කරගෙන යන හොටෙල් එකක්. ඔයාලා ඒ හොටෙල් එකේ නතර වෙන්න එනවා නම් ඔයාලට පුළුවන් මාබල් බීච් එකේ ස්නෝක්ලින් කරන්න. Thank you so much guys වීඩියෝ එක බැලුවට. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. See you.